දෙයනේ සුදු නෝනා ඔයා මෙච්චර දුක් විඳිනවද මගේ මැනික? ඒත් ඇයි? එතකොට කෝ මේ දරුවගේ තාත්තා? ලාෂ් ඔය බලාගෙන පිසිවෙවි කොහේ යනවද මන්දා? බලපතේ ගිහින් නිදා ගන්නවකෝ. අනේ සමා වෙන්න ලාෂ්. සෝමම්ම බය වෙලා මං උණ විකාරෙන් කෙන්ද්‍රි ගාත්ති. කෝ දෙන්නකෝ මන් දෝනිම ගන්නම්. ඔයා යන්න. වයිෆ් බලාගෙන ඇති. මගේ වයිෆ්ගෙන් තමුසට ඇති වැඩක් නෑනේ. මං තව ටිකකින් මගේ මැනික හොඳටම දොయ్య ගත්තාම දීලා යන්නම්. ඔයාගේ? ඔව් මගේ තමයි. මම මෙයාව අතට ගත්තේ තමුසටත් කලින්. ඒ කියන්නේ ඉස්සරලම මෙයාව ඇල්ලුවේ වඩාගත්තේ මෙහෙම පපුවට තුරුළු කරගත්තේ කිස් කලේ සේරම කලේ මම. ඒක නිසා මේ රෝසමල මගේ.